ඔව්. ඔයාටත් දැනටමත් මේ රෙඩ් නෝටිස් එක එහෙම නැත්නම් රතු නිවේදනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙත් එහෙම නැත්නම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇවිල්ලා තියෙන්නේ. මේක සම්බන්ධයෙන් ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි මේක හම්බුනාට පස්සේ අපි මොකද කරන්න ඕනේ කියලා. ඔයා හිතන් ඉන්නනම් ඔයාලට තාම ටැක්ස් ෆයිල් එකක් බදු ලිපි ගොනුවක් නැහැ කියලා. එහෙනම් වැරදි. මේ වෙනකොටත් ඔයාලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔයාගේ නමින් බදු ගොනුවක් විවෘත කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔයා ටැක්ස් රිටර්න් එකක් නැත්නම් බදු වාර්තාවක් ලබා දුන්නේ නැහැ කියලා රතු නිවේදනයකුත් එවලා තියෙනවා. මෙහිදී සඳහන් වෙනවා ඔයාගේ නම, ඔයාට අදාළ බදු අංකය, එහෙම නැත්නම් ටින් නම්බර් එක, ඒ වගේම මොන වර්ෂයට අදාළවද, මොන තක්සේරු වර්ෂයට අදාළවද ඔයා බදු වාර්තාවක් එහෙම නැත්නම් ටැක්ස් රිටර්න් එකක් ෆයිල් කරන්න ඕනි කියලා. එහෙනම් මේ දවස්වල එන මේ රෙඩ් නෝටිස් එකේ කියවෙන්නේ 2023-24. එහෙමත් නැත්නම් 2023 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් 2024 මාර්තු 31 වෙනිදා වෙනකම් ඔයාට අදාළ ආදායම වාගේ වත්කම් වගකීම් ගැන සඳහන් කරලා බදු වාර්තාවක් ලබා දීලා නැති බවයි. ඊගාවට තියෙන ගැටලුව තමයි මෙම බදු වාර්තාව සෑම පුද්ගලයෙක් විසින්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොනු කිරීම එහෙම නැත්නම් ෆයිල් කිරීම කරන්න ඕනේද කියලා. ඔව් ඔයාට ටැක්ස් ෆයිල් එකක් තියෙනවා නම් එහෙම රෙඩ් නෝටිස් එකක් ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට ආදායමක් තිබුණා හෝ නොතිබුණා අනිවාර්යයෙන්ම 2023-24 වර්ෂය සඳහා ඔයාගේ ටැක්ස් ෆයිල් එක ඔයාට අදාළ ටැක්ස් රිටර්න් එක ෆයිල් කරන්න ඕනේ. එහෙනම් මෙතනදී ඔයාගේ සාමාන්‍යයෙන් ආදායමක් තියෙන පුද්ගලයෙක් නම් ඔයාගේ ආදායම ඊට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අඩු කිරීම වගයක් ලබා දීලා තිනවා. ඒ අඩු කිරීම ඔයාට අදාළ නම් එම අඩු කිරීම සඳහන් කරලා ඔයාගේ බදු මුදල, ඔයාගේ විවිධ බදු මුදල ගණනය කරලා ඔයාගේ වත්කම් වගකීම් මෙහි සඳහන් කරලා ඔයා මේ ටැක්ස් ෆයිල් එක, ටැක්ස් රිටර්න් එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දෙන්න ඕනේ. ඊගාව තියෙන ගැටලුව තමයි ඔයා මේ වෙනකොට සැලරි ආදායම නැත්නම් වැටුපක් ලබන පුද්ගලයෙක් නම් හෝ ඔයාටත් ෆික්ස් ඩිපොසිට් එකකින් එහෙම නැත්නම් ස්ථාවර තැන්පතුවක් කරා පොලි මුදලක් ලැබෙන පුද්ගලයෙක් නම් එතෙන්දී බැංකුවෙන් නැත්නම් ඔයා වැඩ කරන ආයතනයෙන් ඔයාගේ ටැක්ස් එක අඩු කරලා තියෙනවා නම් ඒත් ඔයා මේ ටැක්ස් රිටර්න් එක ෆයිල් කරන්න ඕනද කියලා. අනිවාර්යයෙන්ම ඔව්. එතකොට සමහර වෙලාවට ඔයාගෙන් මේ වෙනකොට ගෙවලා තියෙන බදු මුදලට අමතරව තව අමතර බදු මුදලක් ඔයාට ගෙවන්න තියෙනවා නම් ඒකත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වහාම ගෙවන්න ඕනේ. සමහර පුද්ගලයන් ඉන්නවා කිසිම ආදායමක් ලබන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔවුන් ලබන ආදායම බදු ගෙවිය යුතු සීමාවට වඩා අඩුවෙන් තියෙනවා. මෙන්න මේ පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම ටැක්ස් රිටර්න් එකක් ෆයිල් කරන්න ඕනේද? මෙහෙම රෙඩ් නෝටිස් එකක් ඇවිල්ලා තියෙනකොට. අනිවාර්යයෙන්ම ඔව්. ඔයාලට ලැබෙන ආදායම අවම බදු ගෙවිය යුතු මුදලටත් වඩා අඩු අගයක් නම් තියෙන්නේ. ඒ බව හෝ දැනුවත් කරලා ඔයාට අදාළ වත්කම් වගකීම් සඳහන් කරලා බදු වාර්තාව ලබා දෙන්න ඕනේ. ඊළඟට ඔයා ආදායමක් නොලබන පුද්ගලයෙක් නම් හෝ ඔයාගේ ආදායම බදු ගෙවිය යුතු ආදායමට වඩා ඒ කියන්නේ 2024-25 වෙනකන් ලක්ෂ 12ක් 1.2 මිලියන් තමයි ඔයාගේ ටැක්ස් නොගෙවිය යුතු බදු ආදායම් විදිහට තිබ්බේ. ඒ වගේම ඔයාට 2025-26 තක්සේරු වර්ෂයේ සිට එය වැඩි කරලා තියෙනවා 1.8 එහෙම නැත්නම් ලක්ෂ 18 දක්වා. එහෙමනම් මෙම මුදලට වඩා මෙම ආදායමට වඩා අඩු ආදායමක් නම් ඔබ විසින් දැනටමත් උපයන්නේ. ඔබ විසින් එන්න මේ දේ මෙම ටැක්ස් රිටර්න් එක ෆයිල් කළාට පස්සේ කරන්න ඕනේ. එතෙන්දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තියෙනවා බදු වර්ගයන් අපිට ඇක්ටිව් ඉන්ඇක්ටිව් කරගන්න ඇප්ලිකේෂන් එකක්. මෙන්න මේ ඇප්ලිකේෂන් එකේ ඔබ විසින් IIT එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කියන කැටගරි එක කැන්සල් කරන්න ඕනේ නැත්නම් ඉන්ඇක්ටිව් කරන්න ඕනේ කියන කොටුවේ එම සලකුණ යොදලා ඔබ විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දීලා ඔබට මින් ඉදිරියට ආදායම් වාර්තා එහෙම නැත්නම් බදු වාර්තා ගෙනු කිරීමේ අවශ්‍යතාවයක් නොවන බව සඳහන් කරලා ඔවුන්ගේ දත්ත පද්ධතිය එහෙම නැත්නම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන රැමිස් සිස්ටම් එක අප්ඩේට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ටින් නම්බර් එක ටැක්ස් ෆයිල් එක සමහරව හිතනවා මේකෙන් ටැක්ස් ෆයිල් එක ටින් නම්බර් එක කැන්සල් වෙනවා කියලා. ටින් නම්බර් එක කැන්සල් වෙන්නේ නැහැ. ඒක දිගටම තියෙනවා. මෙතෙන්දි වෙන්නේ මින් ඉදිරියට ඔයාගේ නමට බදු වාර්තා එහෙම නැත්නම් ටැක්ස් රිටර්න් ඉෂුව වෙන එක නවත්තර වෙන එකයි. ඊට පස්සේ ඔයාගේ ආදායම බදු ගෙවිය යුතු අවම සීමාවෙන් ඉක්මවා යන තෙක් ඔයා බදු ටැක්ස් රිටර්න් එකක් එහෙම නැත්නම් බදු වාර්තාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ෆයිල් කළ යුතු වෙන්නේ නැහැ. මම හිතන්නේ ඔයාට මම කියපු දේ පැහැදිලි ඇති කියලා. මීට අමතරව ඔයාට දැනගන්න දෙයක් තියෙනවා නම් මෙම තිරේ දැක්වෙන දුරකථන වලට කතා කරලා අපේ වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. බොහොමත් ස්තුතියි.